වෙඩින් එකට ලෑස්ති වෙනවද? කාගේද? ඉසුරුගේ එකට ඔයා බ්‍රයිස්මේඩ් හැටියට. කවුද බ්‍රයිඩ්? මෙහෙමයි මේ දැන් මේ අවුරුද්දේ මාස 7ක් ගිහිල්ලා ඉවරයිනේ. ගන්න නැකත් නෑ. ඒකින්ද ඒක ගැන අපි කතා කරන්නේ නෑ. හොඳයි. පසුවට. අපි මේ බැන්දොත් ඇත්තටම බඳිනවා. හොඳයි. දැන් අපි සුමති සම්මාන වල ගැන කතා කරොත් ඔයාට මොකද හිතෙන්නේ? ටෙලිතිරය කාලයක් තිස්සේ පාර දිගේ ටෙලි නාට්‍යයෙන් ඇත්තටම මන් දන්නේ මේ බැලුවද කියලා ඉසුරු මං හිතන්නේ හොරෙන් බලන්න ඇති. එයා බැලුවා කියලා මට කිව්වා. ආසයි නේද කැරක්ටර් එක? ආසයි යා මාව දැකලා හිතුවල ආව් මේ කවුද මේ කෙල්ල කිව්වා. මෙයාව දැක්කා මේ සීදුව ප්‍රදේශයේ ස්වර්ණ වාහිනී නාලිකාවේ ක්‍රිස්මස් පාටි එකක් තිබ්බා. මම ඒකෙදි දැක්කා මේ මං ටෙලිවිෂන් එකේ දැකලා තිබ්බට මේ ඇත්තට දැක්කේද සා ලස්සන ගෑනු ළමෙක්නේ කියලා අම්මත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ මෙයාව මට හම්බෙන තැන් කීප එක මං හැමදාම අහනකත් අම්මකෝ කියලා. ඒක වෙන වාතුකාවක් නෑනේ කතා කරන්න හදාගන්න. ඒක නිසා. හැබැයි ඉතින් අර මම පුරුද්දක් විදියට මේ එහෙම අර නම්බර්ස් හොයාගෙන ගෑනු ළමයින්ට හායි ගුඩ් ඉවනින් නංගි කොහමද ඔයාගේ සැප දුක් අර ගෑනු ළමයින්ට උපදෙස් දෙන අයියා කෙනෙක් නෙමෙයි. නේසුරු ඔයාට කතා කරන මොකද ඔයාගේ කිව් එක වැඩිනේ ඔයාට try කරන කෙල්ලෝ නේද? එහෙම තරුණියෝ වැඩිනේ ඒකයි. එහෙමනම් දන්නේ නැහැ. ඔය ගොඩාක් ලොකු shops වලට business අඩුයි. අන්න ඒ වගේ shop එකක තමයි ඔයා ලස්සන්ට මේ හොඳම වඩුවක් අරගෙන තියෙන්නේ දේශානි. හොඳයි මේකයි මම කියන්න ඕනේ දැන් ඔයා ඉසුරු දැන් මේ ටෙලිතිරය දෙවනත් කරපු කෙනෙක් උඩු යටි කරපු අර මේ මොනවාද කතා විලාසය පාව වෙනස් කරලා රඟපාපු කෙනෙක් නේ. ඔයා හිතුවද පාර දිගේ දේශානිය බලනකොට අනේ මට මේ කෙල්ලත් එක්ක රඟපාන්න තිබුණා නම් කියලා එහෙම ටෙලි නාට්‍යයකට කතා කරා නම් කියලා සිතුවිල්ලක් ආවේ නැද්ද? මට එහෙම ඇවිල්ලා නැහැ. මේ කියන්නේ එයාගේ ඇත්තම කතාව එයාගේ වැස් දෙකට එයාගේ රූපයට මම ඉස්සරින් ඉඳන් කැමතුණා. යාර යුනික් ලුක් එකක් තියෙන්නේ. හැබැයි මම එයා ගැන තිබ්බේ මේ වෙන වැරදි වැටහීමක්. මොකද එයාගේ ජොබ් එක දේශානි අඳින පළඳින විදිය ඒ එක දැක්කම මං හිතුවේ අර ඇත්තටම අර පොළවෙන් උඩ ජීවත් වෙන කට්ටිය ඉන්නවනේ. උඩින් යන්නෙත් කැබින් ක්‍රූ වැඩ ගන්නේ අර සිංහල අමතක වෙච්ච අපේ කම නැති වෙච්ච පොඩ්ඩක් පොළවෙන් පොඩ්ඩක් උඩින් ඉන්න කෙනෙක් කියලා නෑ. ඇය මේ හම්බුණාට පස්සේ කතා බහ කරද්දි තමයි තේරුනේ ඇත්තටම පිටින් අපි කිසිම කෙනෙක් පිට රූපයෙන් එයාගේ වෘත්තියෙන් කිසිම කෙනෙක්ව මනින්න හොඳ නෑ. ඒකේ තනිකර ඔපොසිට් එක. හොඳයි. දැන් මෙහෙමයි. පිටින් රූපේ මැන්නේ නෑ. දැන් ඒ ජොබ් එක දැනට මැන්නා. වැරදි මම ඒ ගැන ලැජ්ජා වෙනවා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වැරදි. මම හිතුවා ඇත්තටම අර මේ ඇත්තම කතාව මම සිංහලෙන්ම කියන්න මම හිතුවා හරි මේන්ටේන් කරන්න අමාරු. අර බොරු දේවල් මවාගෙන ඉන්නෝනේ බොරු පොෂ් නෑ. ඉතින් හරි සරල යථාර්ථයේ ජීවත් වෙන එකට බොහොම ගරු කරන්න ඕන. එයාව මේ විදිහට හදපු අම්මට සහ තාත්තට දෙමව්පියෝ තමයි අපිට ජීවිතේ ඇත්ත කියලා දෙන්නේ. විශේෂයෙන්ම තාත්තා තාම මේ ගුණයපත් කෙනෙක්. ඒ කියන්නේ තාත්තගේ ගතිගුණ තමයි ගොඩක් යාට තියෙන්නේ. මම මේ බලන් හිටියේ දේශානි ඉසුරු අපි දැන් කොච්චර හම්බ වුණත් ඔයා ගැන තියෙන ආදරය බලන්න ඕනේ කුවිතරම් වර්ණනා කරනවද? දැන් අර උඩින් යන ජොබ් එක කරනවද නෑ නේද දැන්? පොඩි බ්‍රේක් එකක් අරන් තියෙන්නේ මම කියලා නෙමෙයි යාට මිහිතිලා. හොඳයි. ඉතින් අද දවස ගැන කතා කරොත් මං හිතන්නේ අද ඔක්කොම ඉන්නේ යාළුවෝ. අපි ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි කියන්න තියෙන්නේ. හැමෝම එකට එකතු වෙලා ඉන්න වෙලාවේ කොහොමද සුබ ප්‍රාර්ථනා කරන්නේ. මං හිතනවා දේශානි ඔයාගේ යාළුවොත් ඉන්නවා. එකට රඟපාපු කට්ටිය ඉන්නවා. ඉසුරු ඔයාගේ හොඳම අර ෆිට් එක වගේ කට්ටියක් ඉන්නවා. මොකද හිතෙන්නේ අර টොප් එකේ ඉන්න කට්ටියට අපි විශ් කරමු නේද? ඔව් සියලුම දෙනාට සුබ පතනවා. නිර්දේශ වෙලා ඉන්න නිර්දේශ වෙච්ච නොවෙච්ච නිර්මාණ කරන හැමෝටම සුබ පතනවා. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එසේම මමත් විශ් කරන හැමෝටම good luck කියලා. හරි එහෙනම් මේ handsome ඉසුරු සහ beautiful gorgeous දේශානිට යන්න දෙන්න බෑ ඉතින්. අපි නිකන් අර talk show එකක් වගේ හැමදේම හම්බුනාම. wish all the best. Thank you. Thank you Channel C.